සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රියක දෙවියන් වහන්සේටම පමණක් දෙමින් අදත් සන්ධ්‍යා මෙනෙහි කිරීම සමග එක්සිත වෙමු. අද අපි මෙනෙහි කරන්නට යන්නේ ශුද්ධ බයිබලයේ ශුද්ධ යොහන්න 9 වෙනි පදයයි. ලෝකයට එන්නා වූ සියලු මනුෂ්‍යයන් ආලෝක කරන්නා වූ ආලෝකය සත්‍ය වූ ආලෝකයය. ක්‍රිස්තුස් වහන්සේ බෙත්ලෙහෙම් නුවර ඉපදෙන විට ලෝකයේ තිබුණේ දෙවියන් වහන්සේට අවශ්‍ය වූ ලෙස නොවේ. සදාචාරමය සහ ආත්මිකමය අඳුර තිබුණු මේ ලෝකයටයි ක්‍රිස්තුස් වහන්සේ පැමිණියේ. ශුද්ධ යොහන්න 4 වෙනි පදයට අනුව උන්වහන්සේ පැමිණියේ සියල්ලන්ට ජීවනයත් ආලෝකයත් රැගෙනයි. ලෝකයේ උන්වහන්සේව හඳුනා නොගත්තත් 12 වෙනි පදයට අනුව යම් පමණ දෙනෙක් උන්වහන්සේව පිළිගත්තෝද එනම් උන්වහන්සේගේ නාමය කෙරෙහි අදහා ගන්නෝද ඔවුන්ට දෙවියන් වහන්සේගේ දරුවන් වෙන්න උන්වහන්සේ බලය දුන්සේකයයි කියා තිබෙනවා. ජීවිතයේ තිබිය යුතු ආකාරයට නොතිබෙන විට පවුල් අවුල්වන විට දරුවන් කුසගින්නේ සිටින විට ලෝකේ පුරා යුද්ධ හට ගන්නා විට අපි ඊට දුක් වෙනවා. නමුත් දෙවියන් වහන්සේ පොරොන්දු වන්නේ ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් අපට අලුත් දිශාවකට යා හැකි වනු ඇති බවටයි. එයින් අපට මතක් කර දෙන්නේ ක්‍රිස්තුස් වහන්සේ නම් ගැලුම් කරවානෝ ජීවනය සහ ආලෝකය නැමැති දීමනාව ලබා ගැනීමට සහ උන්වහන්සේව අනුගමනය කිරීමට කැමැති සියල්ලන්ට එය දෙන බවයි. අපි මෙනෙහි කරමු. දෙවියන් වහන්සේ බලාපොරොත්තු වන පුද්ගලයාව අප තුළ බිහි කිරීමට උන්වහන්සේ ක්‍රියාත්මක වී සිටිනවා. අපි ආඥා කරමු ප්‍රේමණීය දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේගේ ජීවනය සහ ආලෝකය ලබා ගැනීමට සහ ඒ අන් අය සමග බෙදා ගැනීමට අපට කරුණාව දුන මැනව. ආමෙන්.